රාජලිය කියන්නේ අපි හැමෝගෙම ජීවිතයට ලොකු ආදර්ශයක් ගන්න පුරුවන් පක්ෂියෙක් කිව්වොත් නිවැරදි. ඒ වගේම තමයි මේ රාජලිය මිහිපිට ඉන්න බලවත්ම අධිෂ්ඨාන ශීලීම සහ උත්සාහවන්තම සත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. රාජලියගේ ආයුකාලය අවුරුදු 70 ඉක්මවනවා. නමුත් මෙම සත්වයාට ජීවිතේ එක් කාල පරිච්ඡේදයකදී ඉතා බැරෑරුම් අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි අවුරුදු 35ක් 40ක් වන විට ඉතා ගන්න කිව්ව පිහාටු රාජරියගේ ශරීරයට ඇලෙනවා. තියුණු හොටය ඉදිරියෙන් නෙරා ඒමත් අගින් නැවී යාමත් ඔහුගේ ශක්තිමත් නියපොතුන් ඉදිරියට දිව්වී දුර්වල තත්ත්වයට පත්වීමත් යන ගැටලු හේතුවෙන් ඔහුට ආහාරයක් ගැනීමට පවා අසීරු තත්ත්වයක් උදා වෙනවා. ඔහු මෙම තත්ත්වය හමුවේ පරාජිතව සිටියොත් ජීවිතයට සමුදේ තමාගේම අයගේ ගොදුරක් වන්නට සිදුවෙනවා. නමුත් තම ජීවිත කතාව අලුතින් පටන් ගැනීමට උත්සාහ දරන රාජලියා තනිවම දුර ඇත කිසිවෙකුට සොයාගත නොහැකි ස්තම්භකට ගොස් තම දුර්වල හොටයෙන් මේ වැගිරෙත්තින තම පිහාටු ගලවා දමනවා. දුර්වල නියපතු ගලවා දමනවා. කඩතුළු වූ හොට ගලක ගසා කඩා දමනවා. මේ ආකාරයට ජීවිතයේ පීඩිතව ගෙවන මාස දෙක තුන රාජලියා එසේ ගත කරනවා. පසුව අලුත් හොටක් නියපොතු සහ පිහාටු සමගින් රාජලිය නැවතත් තරුණ භාවයට පත්වෙනවා. ජීවිතේ නැවත අරඹන මෙම සත්වයා එතැන් පටන් තවත් අවුරුදු 30ක් 35ක් ජීවත්ව සිටිනවා. ඉතින් රාජලියට වගේ අපිටත් බාහිර බලපෑමකින් තොරව අප තුළින්ම ජීවිතයේ කඩාවැටීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිත් ආපහු නැගිටින්න නැවත උත්සාහ කරනවා. ඒ වගේම අපේ ජීවිතයට පාඩම් උගන්වන පරිසරයටත් නැවත නැවතත් ස්තුති වෙනවා. රාජලියගේ චේන්ජින් ප්‍රොසෙස් එක අපි අපේ ජීවිතයට ආදර්ශයක් කරගන්න.